මට මා හමුව නිමේෂයේදී ලියූ වග. මම පුංචි කතාවක් කියන්නද? ආගෙන ඉන්නවද? අද කාලේ වෙනකොට අපි හැමෝටම තියෙන කාර්යබහුල ජීවිත. අම්මා තාත්තා දරුවෝ කියලා වෙනසක් නැහැ. තම තමන්ගේ කාර්යයන් වල හැමෝම කාර්යබහුලයි. ගෘහණියක් විදියට අම්මා නිවසේ කටයුතු වලට කාර්යබහුල වෙද්දී තාත්තා රැකියා ස්ථානයේ කාර්යබහුලයි. දරුවන් අධ්‍යාපන කටයුතු වල කාර්යබහුලයි. මේ ජීවිතයේ තම තමන්ට වෙන්නුණු වැඩ කොටසක් අපි හැමෝටම තියෙනවා. ඉතින් අපි අතින් වැරදි අඩුපාඩු අතපසුවීම් වෙන්න පුළුවන්. වැඩිහිටියගේ ඉඳලා පොඩි අය දක්වා අතපසුවීම් අඩුපාඩු සිදු වෙන්න පුළුවන්. එහෙම නේද? ඉතින් එවැනි අඩුපාඩුවක් සිදු වුණාම මෙන්න මේ වගේ වචන ඔයාට ඇහෙනවනම් කොහොම හැඟීමක් දැනේවිද? අයියෝ, අද නම් කෑම මිලෝ රහක් නෑ. ඔය ගවුම ඔයාට හරි කැතයි. මේ ගේ දැකපුවම පිස්සු හැදෙනවානේ. ඇඟිල්ලක්වත් තියන්න ඉඩ නෑ. මොනවද ඔය කරන්නේ? මේ වැඩේ නම් අන්තිමයි. මෙන්න මේ වගේ වචන නිතරම ඇහෙනවනම් ඔයාගේ මනස ගිහින් නතර වෙන්නේ කොතැනද කියලා චුට්ටක් හිතලා බලන්න. පවුල තුල හෝ අපේ ළඟම කවයේ කීප දෙනාගෙන් මෙවැනි වචන නිතරම පිට වෙනවනම් සතුට කියන දේ නැති වෙලාම යනවා නේද? සමහර අවස්ථාවක එය ගැටුමක් බවට පත් වෙන්නත් පුළුවන්. දවස පුරාම කඳුලක් ඉතිරි කරන්නත් පුළුවන්. සමහර විට ඒ කෙනා තමන්ගේ උපරිම මහන්සියෙන් උපරිම ශක්තියෙන් කරපු කාර්යයක් වෙන්නත් ඇති. වෙන කෙනෙක් හිතලා නොබලා කියන එක වචනයක් නිසා හිත සදහටම බිඳලා යන්න පුළුවන්. කුඩා දරුවෙක් නම් එයාගේ දක්ෂතාවයක් නැති වෙලාම යන්නත් පුළුවන්. ඉතින් සිංහල භාෂාව කියන්නේ ලස්සන භාෂාවක්. ලස්සන වචන තියෙනවා අපිට කතා කරන්න. ලස්සන අලංකාර තියෙනවා වර්ණනා කරන්න. වැරද්දක් අඩුපාඩුවක් අතපසුවීමක් සිදු වුණත් ඒ ලස්සනට පෙන්නලා දෙන්න අපිට පුළුවන් නේද? මෙන්න මේ විදිහට අද ඔයා අලුත් කෑමක් හදලා තව පොඩ්ඩක් ලුණු අඩු වුණා නම් තවත් රස වෙයි නේද? ඔය ඇඳුම ඔයාට ලස්සනයි. ඊළඟ වතාවේ ඇඳුම් ගනිද්දි තව චුට්ටක් දිගට ගමු නේද? ඔයාගේ කොණ්ඩේ උඩට බැඳලා හොඳයි. අපි වෙනසකටත් එක්ක එයා කට් එකක් කරලා බලමු. පුතේ, ඔයා මහන්සි වෙලා ලකුණු අරගෙන තියෙනවා. ඊළඟ වතාවේ තව ටිකක් ලකුණු වැඩි කරගමු. මේ වාර්තාව හොඳයි. මෙතනට තව කරුණු කීපයක් එකතු වුණා නම් නේද? ඉතින් වැරදි අඩුපාඩු පෙන්වලා දෙන්න මේ වගේ ලස්සන වචන තියෙද්දි හිත කඩා දමන වචන පැවසීම ඒ තරම් ලස්සන නැහැ නේද? අපි හැමෝම මිනිස්සුනේ. අපි කාගේ අතිනුත් වැරදි අඩුපාඩු සිද්ධ වෙනවා තමයි. හිත නොතලෙන ආකාරයට අපිට ඒවා පෙන්වලා දෙන්න පුළුවන් වුණොත් ගැටුම් හිතවිලි බොහොමයක් අපිට අඩු කරගන්න පුළුවන් නේද? බිරිඳක් වුණත්, සැමියෙක් වුණත්, දරුවන් වුණත් එකිනෙකා කෙරේ පුංචි හරි අගය කිරීමක් කරනවා නම් මිනිසුන් වල අපි හරි කැමතියි. අපි අපේ ජීවිතවල වැරදි අඩුපාඩු හරිම ආදරණීයව ටිකෙන් ටික හදාගෙන ලස්සන ගමනක් ඉදිරියටම යමු නේද?